කොහොමද ඔයාලට? ඔන්න අද ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ආවේ මගේ අලුත් අවුරුද්ද ගත වුණේ කොහොමද? අලුත් අවුරුද්දට කලින් මම ලෑස්ති වුණේ කොහොමද? අවුරුද්දට පස්සේ මම කරපු දේවල් මොනවද කියලා පොඩි වීඩියෝ ටිකක් තමා මම ගත්තේ. ගොඩක් වීඩියෝස් කරන්න මට පුළුවන්කමක් නැහැ. මොකද මගේ අවුරුද්ද වෙනුවෙන් මම හැමදේම කරගත්තේ තනියම. ඉතින් තනියම වැඩත් කරගන්න ගමන් මට ගොඩක් වීඩියෝස් ගන්න බැරි වුණා. ඉතින් ඒ වගේම මං අවුරුද්දට shopping කරන්න ගියෙත් අවුරුද්දට සෑහෙන දවසකට කලින්. ඉතින් ඒ යනකොටත් සෙනග හිටියා. ඉතින් මට ඔයාලට ඒ වගේ වීඩියෝ එහෙම ගේන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. ඒත් පුළුවන් විදිහට මං කරපු වැඩ මගේ දවස ගත කරේ කොහොමද කියලා පෙන්නන්න ඔයාලට ලස්සන වීඩියෝ ටිකක් අරගෙන ආවා. ඉතින් එහෙනම් වීඩියෝ එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම මුලින්ම කරේ 12 වෙනිදා උදේම ඇහැරලා මගේ ගෙදර අස් කරගත්ත එක මකුළු දැල් කඩලා ජනෙල් දොර රෙදි හොදලා ගේ සෝදලා පිරිසිදු කරගත්ත එක තමා මම 12 වෙනිදා මුලින්ම කරේ. ඊට පස්සේ මං අච්චාරුවට ඕන කරන දේවල් හදාගෙන අච්චාරුවකුත් දාගත්තා. මේක මගේ පළවෙනිම අච්චාරුව. මම පළවෙනි වතාවට තමයි මේ සැරේ අවුරුද්දට අච්චාරුවක් හැදුවේ. ඉතින් මං හිතනවා රහට තිම්බා කියලා. කට්ටියත් කිව්වා ඇත්තටම හරිම රසයි කියලා. ඉතින් මට මේක හදන ෆුල් වීඩියෝ එකක් ගේන්න බැරි වුණා. ඊළඟට මේ 12 වෙනිදාම තමයි මම අච්චාරුවත් හදලා ඉවර වෙලා ගෙදර වැඩත් ඉවර වෙලා බබාගේ වැඩත් ඉවර කරලා පොල් ටොෆී හදන්න පටන් ගත්තා. අපේ බබාට අවුරුද්දට පොල් ටොෆී හදලා ඕනි කිව්වා. ඇත්තටම මම හදපු හැමදේම බබාට ඕනේ කියපු දේවල් තමයි. ඉතින් මේක ලිපෙන් බාන්න කලින් චුට්ටක් හයි වුණා. මට මේක ඒ කියන්නේ සාමාන්‍ය මට්ටමකට එනකොට බා ගන්න බැරි වුණා. මම මේ හැමදේම ෆස්ට් ටයිම් තමයි හැදුවේ. ඇත්තටම අනිවාර්යයෙන්ම ස්තුති කරන්න ඕනේ. මම මේ කෑම අවුරුද්දට හැදුවේ MR කිචන් එකෙන් බලාගෙන. ඇත්තටම ඒ අක්කට ගොඩාක් ස්තුතියි. මොකද එයාගේ වීඩියෝස් හරිම පැහැදිලිව සරලව ලේසියෙන් කෙනෙකුට හදාගන්න පුළුවන් විදිහට එයා ඒවා කරනවා. ඉතින් ඒක නිසා එයාට ගොඩාක් ස්තුතියි. ඔයා නිසා මම මගේ අවුරුද්දට කිසිම වියදමක් ඒ කියන්නේ අනවශ්‍ය වියදමක් කරන්නේ නැතුව හරිම ලේසියෙන් පහසුවෙන් මගේ බබාට ඕනි කියපු හැම කෑමක්ම හදලා දුන්නා. ඉතින් මේ දොඩොල් එකත් එයාගේ රෙසිපියක්. මං හරිම චූටි ප්‍රමාණයක් තමා හදාගත්තේ. ඉතින් ওই විදිහට 12 වෙනිදා ගෙවිලි ඉවර වුණා. මම 12 වෙනිදා රෑ 12:01 විතර වෙනකන් කොකිසුත් හැදුවා. ඒකේ වීඩියෝ එකක් ගන්නත් මට බැරි වුණා. මොකද මම තනියම තමා ඒකත් කරේ. ඉතින් 13 වෙනිදා මේ විදිහට කට්ටිය සැලුන් එහෙම ගිහිල්ලා මෙන්න මේ විදිහට අපි 14 වෙනිදා පටන් ගත්තා. ඉතින් මුලින්ම අපි 3 දෙනා එකතු වෙලා පිරිසිදු වෙලා කිරි ටික උතුරන්න තමා මේ ලෑස්ති වෙලා ඉන්නේ. කිරි ටික උතුරනකොට මගේ හිතේ තිබ්බේ එකම එක ප්‍රාර්ථනාවයි. ලක්වාසී ලෝවාසී සියලුම දෙනාට කිරියෙන් පැණියෙන් උතුරන හැම දෙනාම බලාපොරොත්තු වෙන තමන්ගේ හැම සුබ සිහිනයක්ම ඉෂ්ට සිද්ධ වෙන නිදුක් නිරෝගී වාසනාවන්ත අවුරුද්දක් වෙන්න කියලා.
ඉතින් ඒ ප්‍රාර්ථනාවත් හිතේ තියාගෙන මගේ ගෙදරත් මං කිරි ටික උතුරලා මගේ කැවිලි මේසෙ තමා මේ හදාගන්නේ. ඉතින් මගේ අතින්ම හදාගත්ත කැවිලි වලින් මගේ මේසේ පාට පාටින් හැඩවෙනකොට මට තිබුණේ පුදුම තරම් සතුටක්. ඉතින් ඔයාලගේ ගෙදරත් ඔයාගේ අතින්ම කෑමක් හදලා ඒක ලස්සනට තියනකොට රසට තියනකොට ඔයාට හරි සතුටුයි නේද? ඉතින් මටත් ඒ වගේ. මොකද මම මේ හැම කෑමක්ම හැදුවේ පළවෙනි වතාවට නිසා මට කියාගන්න බැරි තරම් සතුටක් තියෙනවා. මගේ පුංචි පුතත් එක්ක ගත කරන පළවෙනිම අවුරුද්ද. එයාට නම් අවුරුදු 3ක් වෙනවා දැන්. ඒ වුණාට මං එයත් එක්ක හරියට සමරන පළවෙනි අවුරුද්ද තමයි මේ. කලින් අවුරුදු දෙකේ මෙයා ගොඩක් චූටි නිසා එයාට තේරෙන්නෙත් නැති නිසා ඒ වගේම එයාවත් බලාගෙන මට තනියෙන් වැඩ කරගන්න බැරි වුණ නිසාත් හරියට අවුරුද්දක් සමරගන්න අපිට බැරි වුණා. ඉතින් මේ තමයි මගේ චූටි බබත් එක්ක එකතු වෙලා හරියටම සමරන පළවෙනි අවුරුද්ද. ඉතින් කිරි උතුරලා ඊළඟ නැකත එනකොට වැඩ අල්ලන්න තියෙන වෙලාවේ අපි දෙන්නම එකතු වෙලා කරේ අපේ බබාට අකුරු ටිකක් කියවපු එක. එයාට අකුරු කියවලා ඉවර වෙලා තමයි අපි ගනුදෙනු කරන්න පටන් ගත්තේ. ඉතින් වැඩ අල්ලන නැකතට මම නම් විශේෂ දෙයක් කරේ නැහැ. හස්බන්ඩ්නුත් ඉතින් බබාට අකුරු කියවපු එක තමා කරේ. ඉතින් අපි දෙන්නම වැඩ අල්ලනවා කියලා විශේෂ දෙයක් කරේ නැහැ. මේ වෙලාවට පැලයක් හරි හිටව ගන්න තිබුණා නම් හොඳයි. ඉතින් ඒකත් අපිට කලින් ලෑස්ති කරගන්න බැරි වෙච්ච නිසා අපි ඉතින් බබාට අකුරු ටිකක් කියෙව්වා. ඉතින් වැඩ අල්ලන නැකතට බබාට මේ ටිකත් කියලා දීලා ගනුදෙනු කරලා ඉවර වෙලා තමයි අපි ආහාර අනුභවයට ගියේ. ඉතින් මෙන්න මෙහෙම තමා මගේ අවුරුදු චාරිත්‍ර ටික මම අපි තුන්දෙනාම එකතු වෙලා කරගත්තේ. ඉතින් මං හිතනවා ඔයාලා හැමෝමත් චාරිත්‍ර ටික ඉෂ්ට කරන්න ඇති කියලා. ඒ වගේම ඔයාලගේ අවුරුද්ද හරිම සතුටින් ගත කරන්න ඇති කියලා. ඉතින් කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. මගේ අවුරුද්ද මං ගත කරපු විදිහ හොඳයිද? ඔයාලා ඔයාලගේ අවුරුද්ද ගත කරපු විදිහ හොඳයිද කියලා චූටි ලස්සන කමෙන්ට් එකක් දාගෙන යන්න බලන්න. ඉතින් පුංචි බබාටත් මේක වෙනස්ම අත්දැකීමක්. එයාට අනික දැන් ටික දේවල් තේරෙන වයස. ඉතින් එයාත් එක්ක එකතු වෙලා මේ හැමදේම කරනකොට එයාටත් වෙනස්ම අත්දැකීමක්. ඉතින් අපි වගේම නොනගතයට කලින් කාලා ආයේ කෑම දැක්කත් මොනවත්ම ඉල්ලන්නෙත් නැතුව කන්නෙත් නැතුව කරදර කරන්නේ නැතුව හිටියා නැකත එනකම්ම. ඉතින් ඇත්තටම මට හරි සතුටුයි එයත් පුංචි කාලේ ඉඳන්ම මේ වගේ දේවල් වලට හුරු වෙන එකට. ඉතින් ඔන්න ඔහොම චාරිත්‍ර ටිකත් ඉවර කරලා අපි තුන්දෙනා මේ ලෑස්ති වෙන්නේ ගෙදර යන්න. ඉතින් පේනව නේද බබාට හොඳටම නිින්ද ගිහිල්ලා. මොකද එයා උදේන්ම ඇහැරුණානේ. ඉතින් එයා චූටිනේ තව එයා උදෙන්ම ඇහැරෙන්න කැමති නැහැ. ඉතින් අද උදෙන්ම ඇහැරිච්ච නිසා එයාට හොඳටම නිින්ද ගිහිල්ලා මං ළඟට එන්න කිව්වහමත් බෑ කියලා ඉස්සරහම නිදි. ඉතින් ඔන්න බලන්නකෝ පුංචිලා ආවහම එයා පුංචිත් එක්ක එකතු වෙලා මොකද කරන්නේ කියලා. නංගි ආසාවට බෙල්ලෝ දාන්න ඕනේ කියලා අපේ ගෙදර ඇවිල්ලා බෙල්ලෝ දාන්න ලෑස්ති වුණා. ඉතින් පේනව නේද අපිත් එක්ක නම් බෙල්ලෝ දාන්න යාට හම්බුන්නේ නැහැ. ඉතින් මේ දෙන්නම එකතු වෙලා බෙල්ලෝ දාලා සෙල්ලම් කරලා විනෝද වුණා. ඉතින් අපිට නම් විනෝද වෙන්න බෙල්ලෝ දා ගන්න හම්බුන්නේ නැහැ මෙයත් එක්ක. ඒ ජූඩියා මගේ වනේ. Julia magi sudu. Babagi meva paata. Black color, red color, green color. Meka diyan. Meka dito ni
හා යේ දැන් කීයද චූටි අම්මා? 2 ඔව්ද කියන හිමි දාන්න රායි දැන් බබා කීයද? 3. නයි 3 අදන් තියන්න බබා ඒක ජූලියම් කොහෙද තියන්නේ? ඒක ජූලියම් ඉදිරියට යන්න රායි ඒ කොහෙද ගියේ? දිනුවා බත්තුව. දැන් චූටි අම්මා කීයද? ඈ? චූටි අම්මා කීයද? නයි හිමි දැන් කීයද? ඔය කොහෙන්ද යන්නේ? ඔය කොහෙන්ද යන්නේ? තේව් ඔමේස තේව් ඔමේස ඔව් 10 ඉතින් 12 වෙනිදා ඉඳලා මගේ අවුරුදු දවස් ටික ගත වුණේ මෙන්න මේ විදිහට. ඉතින් හිඟුරක් ගොඩ තිම්බා අවුරුදු උත්සවයක්. මට හිතුණා බබාවත් ඒකට ඉදිරිපත් කරන්න ඕනේ කියලා. ඉතින් ප්ලේස් එකක් ලැබුණ නැහැ. එහෙම බලාපොරොත්තුවක් තිබ්බෙත් නැහැ මගේ. මට ඕන උනේ එයාගේ ඉදිරිපත් වීම කොහොමද බලන්න. එයා තැනකට ගිහිල්ලා කොහොමද ඉන්නේ බලන්න. ඉතින් ඒක නිසායි මං එයාව යැව්වේ. ඉතින් පේනවා නේද හරිම අමාරුවෙන් එපා වෙලා තමයි එයාට ඉන්නේ. ඉතින් මෙතන ඉන්න ලොකු බබාලා තමා තෝරගත්තේ. යාලා මේ හැම කෙනෙක්ම චූටි. අවුරුදු 2.5 චූටි බබාලා හිටියා. එයාලා ඉතින් එයාලගේ විනෝදෙට දෙමව්පියන්ගේ ආසාවට ඉතින් එයාලා හිටියා. එයාලටත් ඉතින් මේ හැමදේම වෙනස් අත්දැකීමක්නේ. ඉතින් මමත් මගේ බබාව ඒක නිසා ඉදිරිපත් කරා. ඉතින් මෙන්න මේ විදිහට තමයි මගේ අවුරුදු දවස ඉවර වුණේ. ගිහින් එන්නම්.